කොපමණ ස්වභාවික ආහාර තිබුණත්, ගුණාත්මක භාවයෙන් යුතු ආහාර තිබුණත් අපි හැමදාමත් පුරුදු වෙලා තියෙන්නේ කෘත්‍රිම රසකාරක ආහාර අනුභව කරන්න. ඉතින් මේ ආහාර අනුභව කිරීම තුළින් ඔයා දිනෙන් දින වයසට යෑමේ ඉඩකඩ වැඩි. හැමදාම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවහම ඔයාට හිතෙනවද දවස ගානේ ඔබ වයසට යමින් පවතිනවා කියලා? මේ දෙයට ප්‍රධාන හේතුව මේ අහිතකර ආහාර. ඒ වගේම තමයි මොලේ ක්‍රියාකාරීත්වය අවම කරනවා. මොලේ ක්‍රියාකාරීත්වය අවම කරලා ඔයාගේ මතක ශක්තිය අඩු කරනවා. ඉතින් මේ දේවල් ආහාරයට ගැනීම තුළින් ඔබේ රූපය විනාශ වෙනවා. රැලි වැටිලා හම දුර්වර්ණ වෙලා මේ දේවල් සිද්ධ වෙන්නේ මේ අහිතකර ආහාර ගන්න නිසා. අපි බලමු ඒ ආහාර මොනවද කියලා. පළවෙනියටම සීනි. සීනි කන්න බාල මහලු ભેදයකින් තොරව අපි හැමෝම කැමතියි. සීනි වලින් ක්ෂණික ශක්තියක් ලැබෙනවා වගේම තමයි රුධිර නාලවල තියෙන ප්‍රෝටීන් එක බැඳිලා මේ ඒජ් නිර්මාණය කරනවා. ඉතින් මේ ඒජ් කොලජන් හා ඉලාස්ටිසිටි එක වැඩි කරලා සමේ තියෙන නම්‍යශීලීභාවය නැති කරන ගැඹුරු රින්කල්ස් නිර්මාණය කරනවා. බ්‍රිතාන්‍ය චර්ම රෝග විද්‍යා සංග්‍රහව 2010 කරන පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ ශරීරයේ සීනි මට්ටම වැඩි නම් ඔබේ වයස්ගත පෙනුම වැඩියෙන් පේනවා කියලා. නිතරම ගන්න තියෙන කේක් වර්ග, ඒ වගේම තමයි බිස්කට් වර්ග, ඒ වගේම සිසිල් බීම වර්ග, විවිධ පාටවලින් තියෙන සිසිල් බීම වර්ග. ඉතින් මේ දේවල් වල සීනි අන්තර්ගතය වැඩි. ඉතින් ඒ නිසා ඔබේ ශරීරයට වගේම මේවා ඔබේ මොළයට අහිත කරයි. DNA වල ආරක්ෂිත ආවරණය කෙටි කරන්න මේ සිසිල් බීම වලට පුළුවන්. ඒවා ගෙවී යාම නිසා වයසට යාමේ වේගය වැඩි වෙනවා. ඊළඟට අපි ගන්න හැම ආහාර වේලකම අන්තර්ගත වෙලා තියෙන ෆ්‍රයිඩ් ෆුඩ්. මේවා ඔබේ ශරීරය විතරක් නෙමෙයි මොළයේ තියෙන සෛල විනාශ කරන්න දායක වෙනවා. විශේෂයෙන්ම ගැඹුරු තෙලේ වැඩි වාර ගණනක් බදින දේවල්. මේවා ට්‍රාන්ස් මේද සහ ඇක්‍රොලයින් වැනි විෂ සංයෝගත් එක්ක පිරීලා තියෙනවා. මේ හානියට පත්වන මේද සෛල පටක ඇතුලේ මේවා දැඩි කරනවා හා බිඳෙන සුළු බවට පත් කරනවා. ඉතින් ඔබේ ශරීරයේ සම දුර්වල වීම, තුවාල සුව වීමේ ප්‍රමාද වීම, ඒ වගේම රුධිර වාහිනී වල නම්‍යශීලී බව නැති කරලා දානවා. උදාහරණයක් විදියට බැදපු රෝල්ස්, වඩේ වගේ දේවල් නිතරම අපිට පාරේ ගන්න තියෙනවා. ඉතින් මේ දේවල් කනකොට හොඳට බලලා තමයි කන්න ඕන. පුළුවන් තරම් කෑමට අඩු කරනවා නම් වඩාත් හොඳයි. අධික ලෙස පරිභෝජනය කළොත් මොළේ පරිහානියට පත් වෙනවා. ඒ වගේම හදවත වයසට යෑමේ වේගයත් වැඩි වෙනවා. සෑන්ඩ්විච් වර්ග, සොසේජස්, බේකන්, හැම් ඒ වගේ දේවල් වල සෝඩියම් හා නියුට්‍රේට් කල් තියා ගන්නා ද්‍රව්‍ය වලින් පිරලා තමයි තියෙන්නේ. ඉතින් මේ සෝඩියම් නියුට්‍රේට් වගේ දේවලුත් ශරීරයට ගොඩක්ම අහිත කරයි. ඉතින් මේවා උයද්දී නයිට්‍රෝසමයින් සමග හැදිලා DNA වලට හානිදායක වෙනවා. ඉතින් මේ සීනි වල වගේම ඒජ් වලින් සමේ නම්‍යශීලී භාවය නැති කරනවා. ඒ වගේම සම දැඩි කරනවා. ඔබේ DNA වලට හානි වෙලා සෛල වයසට යාම වේගය වැඩි කරනවා. ඉතින් මේ ආහාර අනුභව නොකර ඉන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට සැකසුම් මස් කියලා කියන්නේ පළමු කාණ්ඩයේ පිළිකා කාරකයක්. සෙල් මෙටබොලිසම් එහෙමත් නැත්නම් සෛල පරිවෘත්තීය පිළිබඳ කරන අධ්‍යයනයකින් පෙන්වන්න කරලා දීලා තියෙන්නේ මස් වලින් බඩවැල් වල ඉන්න බැක්ටීරියා වලට බාධා ඇති කරනවා කියලා. ශරීරයේ වේගයෙන් වයසට යෑම සිදු කරලා ඔබේ ශරීරය වගේම මොළය පරිහානියට පත් කරනවා. ඒ වගේම තමයි වර්තමානයේ කාන්තා පිරිමි ભેදයකින් තොරව වැඩි වශයෙන් භාවිතා කරන මේ මත්පැන්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය. ඉතින් මේ මත්පැන් භාවිතය තුළින් ඔබේ සමේ තියෙන සෛල විනාශ කරනවා. ඒ වගේම මොළයේ තියෙන
කොලජන් නිෂ්පාදනය කරන සෛල විනාශ කරනවා. ඒ නිසා මත්පැන් භාවිතය හැකිතාක් ඔබ අවම කරන්න. ඉතින් මේ මත්පැන් අධික ලෙස ඔබ භාවිතා කරොතින් ඇසිටල්ඩිහයිඩ් කියන විෂ ද්‍රව්‍ය නිර්මාණය කරනවා. ඉතින් මේවා ශරීරයේ අලුත් වැඩියා කිරීමට අවශ්‍ය විටමින් A, විටමින් B සහ විටමින් C විනාශ කරනවා. ඒ වගේම ඔබට අඳුරු සමක් සහ මොළේ ක්‍රියාකාරීත්වය අඩු කරලා ඔබේ මතක ශක්තිය අඩු කරනවා. පිටි සහිත ආහාර, එහෙම නැත්නම් පිරිපාදු කළ කාබෝහයිඩ්‍රේට් ඔබේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි කරනවා. ඒ වගේම ඉන්සියුලින් මට්ටම ඉහළ නංවනවා. ඉතින් මේ දේවල් ඔබ අධික ලෙස භාවිතා කරොතින් එහෙම ඒජ් වැඩි වෙලා ශරීරයේ විවිධ තැන්වල දැවිල්ල හට ගන්නවා. ඒ වගේම ඉන්සියුලින් ප්‍රතිරෝධකය වැඩි කරනවා. හෝමෝන වයසට යාම, ඒ වගේම මාංශ පේශී නැතිවීම වගේම ප්‍රධාන වශයෙන් මොළේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඉතින් මේවා කෑම තුලින් අධික තරබාරුව සමෙල්ලා වැටෙන වගේම පිටතින් ඔබේ ශරීරයේ පෙනුම සම්පූර්ණයෙන් විනාශ කරනවා. සෝඩියම් බහුල ආහාර. ඒ කියන්නේ අපි ආහාරයට ගන්න කල් තියාගන්න අච්චාරු, එහෙම නැත්නම් ශනික නූඩල්ස්, ඒ වගේම සැකසුම් කෙටි ආහාර. ඉතින් මේ දේවල් නිසා ඔබේ ශරීරයේ සෛල වලින් ජලය ඉවත් කරනවා. ඒ වගේම සම පැතිලි කරලා සමට වෙහෙසකාරී පෙනුමක් ලබා දෙනවා. රුධිර පීඩනය වැඩි කරනවා. අධිරුධිර පීඩනය තියෙන අය මේවා ආහාරයට ගන්න එපා. සැකරීන් සහිත කෘතිම රසකාරක. මේවා කැලරි රහිතයි. ඒ වගේම තමයි ඔබේ බඩවැල් වල ඉන්න බැක්ටීරියා වලට බාධා ඇති කරනවා. ඉතින් මේ දේවල් ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නංවන්නත් හේතුවක් වෙනවා. ඔබේ මොළේ වර්ධනයට හානි ඇති කරනවා. ඒ වගේම පරිවෘත්තීය වයසට යෑම වේගවත් කරනවා. ඉතින් මේ දේවල් ආහාරයට ගැනීම තුළින් ප්‍රතිශක්තිකරණයට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙනවා. වයසට යන ආහාර සමග මේ ආහාර ගත්තොත් තත්ත්වය තවත් උග්‍ර වෙනවා. අපි කතාව කෙටියෙන් බලමු. අපි ආහාරයට ගන්න සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සම සහ අවයවවලට හානි කරන ඒජ් නිර්මාණය කරනවා. මේ බැදපු ආහාර, එහෙම නැත්නම් සැකසුම් මස් ශරීරයේ විෂ ද්‍රව්‍ය හා හානිකර මේදවලින් ශරීරය පුරවනවා. මධ්‍යසාර හා අධික සෝඩියම් වලින් පටක විචලනය කරලා දුර්වල කරනවා. කෘතිම රසකාරක ඔබේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා ඇති කරනවා. දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම්, ඒ වගේම තමයි හෘදය සම්බන්ධ ලෙඩ රෝගවලට බෙහෙත් ගන්න කෙනෙක් නම්, ඒ වගේම කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න කෙනෙක්ද, එහෙම නැත්නම් මේ වර්තමානයේ බහුල වශයෙන් දකින්න ලැබෙන මේ ෆැටි ලිවර් තියෙන කෙනෙක්ද, එහෙම තියෙන කෙනෙක් නම් මේ ආහාර ගන්නවත් හිතන්න එපා. මේ ආහාර ගැනීම තුළින් වයසට යාමේ වේගය වැඩි කරනවා. ඉතින් වයසට යන එක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් මේ ආහාර අඩු කිරීම තුළින් සම වයසට යන වේගය අඩු කරලා පිරිපුන් නැවුම් සමක් ලබා ගන්න. ඒ වගේම තමයි සුවදායී මොළයක්, හොඳ හෘද වස්තුවක් ලබා ගන්න මේ නැවුම් එළවලු පළතුරු ආහාරයට ගැනීම තුළින් අපිට හැකියාවක් ලැබෙනවා. හොඳයි, මේ හැමදේම ආහාරයට ගන්න එපා නම් ඔබ හිතනවා ඇති මොනවද අපි ආහාරයට ගන්න ඕනේ කියලා. සීනි සහිත පාට කළ බීම වෙනුවට අපිට පුළුවන් ලෙමන් සහිත ජලය භාවිතා කරන්න. ඒ වගේම තමයි බැදපු සැකසුම් මස් වෙනුවට අපිට පුළුවන් රනිල භෝග භාවිතා කරන්න. බැදපු කෙටි ආහාර වෙනුවට අපිට පුළුවන් බේක් කරලා හරි ස්ටීම් කරලා හරි ආහාර ගන්න.
මධ්‍යසාර භාවිතය අවම කරනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. කෘත්‍රිම රසකාරක වගේම වර්ණකාරක ආහාර වෙනුවට නැවුම්, එළවලු සහ පළතුරු ආහාරයට ගන්න.